හිතන්න අක්කර 100 ගණනක් මහා ඝන කැලයකින් වැහිලා තිබුණු අවුරුදු 2000කට වඩා පරණ අద్භූත රහස් හංගගත්ත යෝධ ගල් පර්වතයක් ගැන. ඕ ලංකාවේ තියෙන ආරාමයක දකින්න පුළුවන් පොකුණු වර්ග 5ම එකම තැනක තියෙන. ඒ වගේම ලංකාවේ එකම ස්වාභාවික කුට්ටම් පොකුණ තියෙන්නෙත් එතන කිව්වොත් ඔබ පුදුම වෙයි. අද අපි කතා කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සැඟවිලා තියෙන ඓතිහාසික බදගිරිය රජමහා විහාරය ගැන. කොළඹ කතරගම ප්‍රධාන පාරේ හම්බන්තොට පල්ලෙමලල හන්දියෙන් හැරිලා හැතැක්ම 3-4ක් ගියාම මේ අපූරු තැනට එන්න පුළුවන්. මේකේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසට, ඒ කියන්නේ මහානාග යුවරජුගේ කාලය දක්වාම දිව යනවා. හැබැයි පොඩි දෙයක්. මේ මහා පුදබිම සියවස් ගණනාවක්ම තිබුණේ මහා කැලේට යට වෙලා. හරියටම 1956 දී ගොවි පවුල් 100ක් මෙහි පදිංචි කළාට පස්සේ තමයි මේක නැවත ලෝකට නිරාවරණය වෙන්නේ. අක්කර 102ක පූජා භූමියකින් අක්කර 20ක්ම වහගෙන තියෙන්නේ අඩි 300ක් විතර උස මේ කාලවර්ණ ගල් පර්වතය. ඇත්තටම මේක පර්වත දෙකක්. විහාර ගල සහ විහෙර ගල. මේ ගල් දෙක එකට බද්ධ වුණු නිසා තමයි බද්ධ වූ ගිරි පසුව බදගිරි වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවද? සීගිරිය ඇරුණාම ගල් පර්වතයක් උඩම සියලු ඉදිකිරීම් කරපු ලංකාවේ අනිත් එකම තැන මේ බදගිරිය කියලයි කියන්නේ. පඩි 93කින් යුත් පියගැට පෙළ නැගගෙන යද්දී දකින්න ලැබෙන සඳකඩ පහනේ කිසිම කැටයමක් නැහැ. ඒකින් කියවෙන්නේ මේක අනුරාධපුරයේ මුල්ම යුගයට අයිති කියන එක. දැන් අපි යමු මේකේ තියෙන ලෙන් වලට. අර ගැඹුරු අඳුරු ගුහා නෙමෙයි. කටාරම් කෙටු ස්වාභාවික ගල්ලෙන් 10ක්ම මෙතන තියෙනවා. ඒ අතරින් රුහුණේ මිත්තමහරහතන් වහන්සේ වැඩ සිටියායයි සැලකෙන කස්සක ලෙන. එහෙමත් නැත්නම් සෙල්ලිපිවල තියෙන විදිහට මිත්‍ය ලෙන. ඊටාම සුවිශේෂී. ඊළඟට පොකුණු. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගත්තු මල් පොකුණ, පා පොකුණ, පියම් පොකුණ, ඇස් පොකුණ සහ කුට්ටම් පොකුණ කියන පොකුණු වර්ග 5ම මෙතන තියෙනවා. අනුරාධපුරේ කුට්ටම් පොකුණ කෘත්‍රිම නිර්මාණයක් නේ. හැබැයි බදගිරියේ තියෙන්නේ එකම බැම්මෙන් වෙන්වුණු අඩි 15ක් ගැඹුරු ලංකාවේ තියෙන එකම ස්වාභාවික කුට්ටම් පොකුණ. ඒ වගේම ගල මුදුනට ගියාම එකම මළුවක චෛත්‍ය දෙකක් දකින්න පුළුවන්. ඒකෙන් එකක් මුණින් අතට නැවූ කලයක් වගේ. මේකට කියන්නේ ඝටාකාර හැඩය කියලා. දකුණු ආසියාවේ තියෙන දුර්ලභම ඝටාකාර විහිරක් තමයි මේක. මේ පර්වතය ස්වාභාවික යුරක් කරගෙන තමයි සමනල අඩවියෙන් එන මලල ආර හරස් කරලා බදගිරිය මහ වැව හදලා තියෙන්නේ. අදටත් බදගිරිය, යහංගල, කෑලියවැලෑන වගේ පෞරාණික ගම්මානවල ජනතාව කෘෂි කර්මාන්තයට ජලය ගන්නේ මේ වැවෙන්. ශිලාලේඛන, අද්භූත ලෙන් සහ ස්වාභාවික පොකුණු වලින් පිරුණු බදගිරිය කියන්නේ ඉතිහාසයේ රහස් හොයන ඕනෑම කෙනෙක් මගහැරිය යුතු නැතිම තැනක්. ඊළඟ නිවාඩුවට දකුණේ යද්දී සියවස් ගණනාවක් කැලයට රහස් මුමුණපු මේ අපූරු ඉතිහාසය සියසින්ම දැකගන්න යන්න අමතක කරන්න එපා. අපි මෙවැනිම අර්ථවත් හා රසවත් ඓතිහාසික ස්ථානයට තොරතුරු රැගෙන එනකන් අපි මේ පෝස්ට් එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරගෙන යන්න. ඔබලාට දීර්ඝායු. අමතක නොකර මෙහි බයෝ එකේ තියෙන අපේ History Mystery YouTube channel link එක subscribe කරන්න යන්න. ඒකේ දාලා තියෙන ලංකාවේ ඓතිහාසික ස්ථාන ගැන තියෙන වීඩියෝත් බලලා comment එකක් දාන්න. ස්තුතියි.